පින්වත්නි මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ සම්පූර්ණයෙන් පරාර්ථ චර්යාවක්. ආත්මාර්ථී අර්ථයක් ඇතුලේ පරාර්ථ චර්යාවක් තමයි මතුවෙන්නේ. කියන්නේ බුද්ධ ශාසනයේ තමා උදෙසා අර්ථය මතු කරගන්න හැම වෙලාවකම ඒකමයි පරාර්ථ චර්යාව. හේතුව දැන් බුද්ධ ශාසනයේ අර්ථයට එකතු වෙන හැම වෙලාවකම එයා තුල කරුණාව, මෛත්‍රිය, උපේක්ෂා සහගතකම එයා තුල ස්මතු වෙන්න ගන්නවා. ඒ ස්මතු වීමම ඇත්තටම පරාර්ථයට පුදුමාකාර අනුග්‍රහයක්. ඒ කියන්නේ මා තුල මතුවන මෛත්‍රී සහගතකම, කරුණා සහගතකම, උපේක්ෂා සහගතකම මං වටේ ඉන්න අයට විශාල උපකාරයක්. එයාගේ හදවත් තුවාල නොවීම පිණිස විශාල අනුබලයක් ඒකෙන් ලැබෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ පරාර්ථ චර්යාව වනාහි ඊටාම සුන්දර වැදගත් දෙයක්. ඒ පරාර්ථ චර්යාව වෙනුවෙන් එළියේ සමාජ සේවය කියන එක නෙමෙයි මෙතන අදහස් කරන්නේ. Tamanගේ අභ්‍යන්තර සිත දකින්න හැකියාව. ඒ හැකියාව ඇතුලේ පුද්ගලයාගේ අභ්‍යන්තරය ඇවිලෙන්නේ නැහැ, ඇවිස්සෙන්නේ නැහැ, කැළඹෙන්නේ නැහැ. ඒ නොකැළඹීම ඇතුලේ යාතුල උපදින්නේ පුදුමාකාර කරුණාවන්තකම, පුදුමාකාර මෛත්‍රී සහගතකමක්, පුදුමාකාර උපේක්ෂා සහගතකමක්. ඒතර මේ කරුණා සහගත, මෛත්‍රී සහගත, උපේක්ෂා සහගත කම තුල අපි ශක්තිමත් වෙන්න මම හිතන එක මුළු මහත් සමාජයේටම, මානව වර්ගයාටම, සත්ව ප්‍රජාවටම මේක ලොකු යහපතක්. එහෙනම් බුද්ධ ශාසනයේ අර්ථයට කවුරු හරි කෙනෙක් සමවදිනවා නම් ඒ සමවදින කෙනා සත්‍ය වශයෙන් පරාර්ථ චර්යාව මත එකතු වෙච්ච කෙනෙක්. කියන්නේ මා විසින් ඔබව කලඹවන්නේ නැති එකම, මා විසින් ඔබගේ ඇතුළාන්තයේ ගිනි තියන්නේ නැති එකම කොච්චර යහපතක්ද. මං හිතන්නේ නැහැ ඒක තරම් තවත් වඩා යහපත් අර්ථයක් තියෙනවා කියලා. ඒතර මේ අර්ථය වෙනුවෙන් අපට මේ එළියේ වැඩ කරන්නට කියන සමාජ සේවීය සංවිධාන හදාගන්න එහෙම වමනා කරන්නේ නැහැ. අපිට තියෙන අපේ ඇතුළාන්තය තුල ගුණධර්ම හදාන්න. ඒ ගුණධර්ම මත අපිට උපේක්ෂා සහගතකම નિરાයාසෙන් ඉස්මතු වෙන්න පටන් ගන්නවා.